ඉතින් ඔයගොල්ලෝ අදත් එකතු වෙලා තියෙනවා DS ශ්‍රී ලංකා විසාඩ් එකෙන් ගේන අලුත් මාළුත් වීඩියෝ එකකට. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ හැරි පොටර් ලෝකයේ අඳුරු රහස් 10ක් ගැන. ඔයා කවදාද හිතලා තියෙනවද හැරි පොටර් ලෝකයේ ඇත්තටම කොච්චර අඳුරුද කියලා? පිටින් බලද්දි මේක මැජික්, පාසල, මිත්‍රත්වය ගැන ලස්සන කතාවක් වගේ පේනවා. හැබැයි ඇතුළට ගියොත් බිය, මරණ, රහස්, බලය වගේ ගැඹුරු දේවල් වලින් පිරුණු ලෝකයක්. අද අපි බලන්න යන්නේ ඔයා නොහිතපු අඳුරු රහස් 10ක් ගැන. 1. තහනම් වනාන්තරයේ සැගවුණු භයානක ලෝකය. ෆෝබයිඩන් ෆොරෙස්ට් කියන්නේ සාමාන්‍ය වනාන්තරයක් නෙමෙයි. දවසට සාමාන්‍ය වගේ පේන මේ ස්ථානය රෑ වෙද්දී බොහොම භයානක වෙනවා. විශාල මකුළුවන්, අර්ධ මනුෂ්‍ය, අශ්ව සත්ත්ව, අනෙක් අඳුරු ජීවීන් මෙතන නිදහසේ ගමන් කරනවා. ඒ නිසාම සිසුන්ට එතනට යන්න තහනම් කරලා තියෙන්නේ. ඒක නීතියක් නිසා නෙමෙයි. ජීවිතය ආරක්ෂා කරගන්න. 2. වෝල්ඩමෝට්ගේ බියෙන් පාලනය. ලෝඩ් වෝල්ඩමෝට් කියන්නේ බලය විතරක් නොවෙයි. එයා බිය භාවිතා කරලා මිනිස්සු පාලනය කරා. එයාගේ නම කියන්නවත් බය වුණේ ඒකෙන්ම එයාගේ බලය පෙන්නුම් වෙනවා. මිනිස්සු බය වෙලා හිටියා නම කියන එකත් අනතුරක් වගේ දෙයක් කියලා. ඒ කියන්නේ සටන පටන් ගන්නත් කලින් මිනිස්සු දුර්වල වෙනවා. 3. හොග්වර්ට්ස් කියන්නේ ජීවමාන ස්ථානයක්. හොග්වර්ට්ස් කියන්නේ ගොඩනැගිල්ලක් විතරක් නෙමෙයි. පඩි පෙළ වෙනස් වෙනවා. දොරවල් අහඹු ලෙස විවෘත වෙනවා. සිතුවම් කතා කරනවා. මේ බලද්දි හිතෙන්නේ මේ ස්ථානයට ජීවයක් තියෙනවා වගේ. විශේෂයෙන් අවශ්‍යතා කාමරය කියන්නේ අවශ්‍ය වෙලාවේ විතරක් පෙනෙන ස්ථානයක්. 4. අඳුරු මැජික් පාලනය කරන්න අමාරු බලයන්. මැජික් කියන්නේ හොඳ හෝ නරක දෙයක් නෙවෙයි. භාවිතා කරන කෙනා අනුව වෙනස් වෙනවා. අඳුරු මැජික් කියන්නේ අනිත් අයට හානි කරන්න, පාලනය කරන්න, විනාශ කරන්න භාවිතා කරන බලය. ඒක පුරුදු වුණාම නතර කරන්න අමාරුයි. ඩම්බල්ඩෝගේ සැලසුම්. ඇල්බස් ඩම්බල්ඩෝ කියන්නේ බුද්ධිමත් නායකයෙක්. හැබැයි එයා හැම දෙයක්ම කලින් සැලසුම් කරලා තිබ්බා කියලා අදහස් තියෙනවා. හැරිගේ ජීවිතයත් ඒ සැලසුමේ කොටසක් වෙලා තිබ්බා විය හැකියි. 6. ඩිමෙන්ටර්ස් මනසට පහර දෙන ජීවීන්. ඕගොල්ලොන්ට ඩිමෙන්ටර්ස්ව දැකගන්න පුළුවන් වෙනවා හැරි පොටර් and the prisoners of azkaban වලින්. ඩිමෙන්ටර්ස් කියන්නේ සතුට අහිමි කරන ජීවීන්. ඒවා ළඟට ගියාම හොඳ මතක නැති වෙලා නරක මතක පමණක් ඉතිරි වෙනවා. ඒ නිසාම ඒවා බොහොම භයානකයි. 7. වොන්ඩ් එකේ සම්බන්ධය. වොන්ඩ් එක කියන්නේ සාමාන්‍ය දණ්ඩයක් නෙමෙයි. ඒක මැජික් කරන කෙනා සමග සම්බන්ධ වෙනවා. වෙන කෙනෙක් භාවිතා කළාම බලය අඩු වෙනවා. ඒ කියන්නේ බලය පුද්ගලිකයි. 8. රුධිර පදනම් වෙනස්කම්. මැජික් ලෝකයේ පිරිසිදු රුධිර, අර්ධ රුධිර, මැජික් නොමැති පවුල් වලින් ආව අය වෙන් කරලා බලනවා. මේකත් අසාධාරණයි. 9. සර්ප භාෂාව කතා කිරීම. සර්ප භාෂාව සමහර අයට සර්පයන් එක්ක කතා කරන්න පුළුවන්. මේ හැකියාව විශේෂයි. සමහර වෙලාවට අඳුරු බලයන්ට සම්බන්ධයි. 10. මේ ලෝකය ඇත්තටම අඳුරුයි. හැරි පොටර් කතාවේ මරණ තියෙනවා, බිය තියෙනවා, කැපවීම තියෙනවා. ඒ නිසාම මේ කතාව ගැඹුරුයි. 11. අනාවැකි කියන විද්‍යාව. හොග්වර්ට්ස් තුල තියෙන විශේෂයක් තමයි අනාගතය කියවීම. ගෝලයක්, තේ, පත්තර ලකුණු, අනාවැකි වගේ දේවල් භාවිතා කරලා අනාගතය ගැන දැනගන්න උත්සාහ කරනවා. හැබැයි මේක සෑම විටම නිවැරදි නෙවෙයි. ඒ නිසාම විශ්වාසය සහ සැකය අතර තියෙන විෂයක්. 12. කාලය පාලනය කිරීම. ටයිම් ටර්නර්.
කාලය පාලනය කරන එක මේ ලෝකයේ ඊටාම භයානක හැකියාවක්. ටයිම් ටර්නර් කියන උපකරණයෙන් කාලය පස්සට යන්න පුළුවන්. හැබැයි කුඩා වෙනසක් වුණත් ෆියුචර් එක චේන්ජ් කරන්න වෙනවා. ඒ නිසාම මේක යූස් කරන එක දැඩි සීමා තියෙනවා. 13. ඉතින් ඕගොල්ලෝ ඔක්කොම දන්න හෝක්‍රස් අමරණීයත්වයේ අඳුරු රහස. ලෝඩ් වෝල්ඩමෝට් බලවත් වෙන්නේ හෝක්‍රක්ස් නිසා. තමන්ගේ ආත්මය කෑලි කඩලා වෙන වෙනම වස්තු වලට දාගන්නවා. ඒ කියන්නේ ශරීරය නැති වුණත් සම්පූර්ණයෙන්ම මැරෙන්නේ නැහැ. හැබැයි ඒක කරන්න ලොකු අඳුරු ක්‍රියාවක් අවශ්‍යයි. 14. මතකය වෙනස් කිරීම. මැජික් ලෝකයේ මිනිස්සුන්ගේ මතකය වන්නේ කරන්නත් පුළුවන්. මතකය මකා දැමීම. නැවත ලිවීම. ඒකෙන් සත්‍යම වෙනස් වෙනවා. ඒ නිසාම මේක ඊටා භයානක බලයක්. 15. කැමති දේ පෙන්වන කණ්ණාඩිය. කණ්ණාඩියක් තියෙනවා ඔයාගේ ඇත්තටම කැමති දේ පෙන්වන. ඔයාට අවශ්‍යම දේ ඒක තුල පේනවා. හැබැයි ඒක ඇත්තම එකක් නෙමෙයි. ඒකට ඇඩික්ටඩ් වුණාම රියැලිටි එක අමතක වෙන්න පුළුවන්. 16. මරණය ජය ගන්න උත්සාහය. ඩෙත්ලි හැලෝස්. මැජික් ලෝකයේ මරණය ජය ගන්න පුළුවන් කියලා විශ්වාස කරන වස්තු 3ක් තියෙනවා. අති බලවත් මැජික් වොන්ඩ් එක. මලවුන් එක්ක සම්බන්ධ වෙන මායා ගල. නොපෙනෙන ලෝගුව. මේ තුනම එකතු වුණොත් මරණයන් පරාජය කළ හැකි කියලා කතාවක් තියෙනවා. හැබැයි ඒ බලය ලැබෙන්නේ හැමෝටම නෙමෙයි. 17. පරිවර්තන මැජික්. සමහර මැජික් කරුවන්ට තමන්ගේ රූපය වෙනස් කරන්න පුළුවන්. වෙන කෙනෙක් වගේ පෙනෙන්න, සත්වයෙක් වගේ වෙනස් වෙන්න. හැබැයි මේක පාලනය කරන්න අමාරුයි. වැරදි වුණොත් ආපහු සාමාන්‍ය තත්ත්වයට එන්න බැරි වෙන්නත් පුළුවන්. 18. බෙහෙත්වල සැඟවුණු බලය පෝෂන්ස්. මැජික් කියන්නේ දණ්ඩයක් විතරක් නෙමෙයි. බෙහෙත් හරහාත් බලය ලැබෙනවා. රූපය වෙනස් කරන බෙහෙත්. සත්‍ය කියවෙන බෙහෙත්. ආදරය වගේ හැඟීම් පාලනය කරන බෙහෙත්. මේවා වැරදි විදිහට භාවිතා කළොත් අතිශය භයානක ප්‍රතිවිපාක ඇති වෙන්න පුළුවන්. 19. මැජික් ලෝකයේ රහසිගත නීති. සීක්‍රට් රූල්ස්. මැජික් ලෝකය කම්ප්ලීට්ලි ෆ්‍රී නෙවෙයි. එතන දැඩි නීති තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට මැජික් පෙන්වන්න බෑ. අඳුරු මැජික් තහනම්. කාලය වෙනස් කරන එකට සීමා තියෙනවා. මේ නීති නැත්තම් ලෝකයම අවුල් වෙන්න පුළුවන්. 20. හැරි පොටර් ලෝකයේ ගැඹුරු පාඩම. හැරි පොටර් කතාවෙන් අපිට ලැබෙන ලොකුම පාඩම. බලය තිබුණත් තීරණය ගැනීම වැදගත්. හොඳ දේ තෝරන්නද නරක දේට යන්නද? මේක තමයි මේ කතාවේ ඇත්තම අර්ථය. ඉතින් මෙම කතාවේ අවසානයට අපි එමු. ඉතින් හැරි පොටර් ලෝකය කියන්නේ මැජික්, අඳුරු බලය, බිය, ආශාව සහ මනුෂ්‍ය තීරණ වලින් පිරුණු ලෝකයක්. ඔයාට මේ ලෝකයේ ඇතුළට යන්න chance එකක් ලැබුණොත් යන්න කැමතිද? නැත්තම් බය වෙලා ඉන්නවද? ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.